සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අදත් ඔයාලා මේක තුලා තියෙන අලුත් Photoshop tutorial එකක්. ඇත්තට මේක ගොඩක් short video එකක්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද සිංහල අකුරු Photoshop එකේ type කරන්න කියලා. ඇත්තට මේකට ගොඩක් ක්‍රම තියෙනවා. මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අද මම පාවිච්චි කරන ක්‍රමය. මේක ඇත්තටම ගොඩක් ලේසි ක්‍රමයක්. ඒකට මම මෙන්න මේ වෙබ්සයිට් එක තමයි පාවිච්චි කරන්නේ. මම මේ වෙබ්සයිට් එකේ link එක දාලා තියන්නම් පහලින්. ඔයාලා සමහරවිට දැනටවත් මේක use කරලත් ඇති. සමහර කට්ටිය use කරලා නැති දන්නේ නැති කට්ටියට තමයි මේ tutorial එක. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතන type Singlish here කියන තැන ඔයාලට ඕනේ text එක Singlish වලින් type කරගන්න. මම මුලින් නිකන් type කරලා පෙන්නන්නම් ඔයාලට. hello කියලා දැන් මේක type කරාට පස්සේ යටින් ඔයාලට පේනවා සිංහල අකුරු වලින් මේක type වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන මතකද මෙන්න මේ Unicode කියන එක on කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් මේ text එක copy කරලා Photoshop එකට අවිල්ලා Photoshop එක ඇතුලේ මේක paste කරගන්න. ඉතින් ඔයාලා Photoshop එක ඇතුලේ මේ විදිහට Unicode පාවිච්චි කරලා සිංහලෙන් type කරන්න ඔයාලා සිංහල font computer එකට install කරගන්න ඕනේ. මම ඒකටත් ඔයාලට website කීප එක link ටිකක් දාලා තියෙනවා description එකෙන්. ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයාලට කැමති ස්ටයිල් එකක සිංහල ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඔයාලා කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට Photoshop එකේ මෙන්න මෙතන ෆොන්ට්ස් වලින් ඔයාලට තෝරගන්න පුළුවන් ඔයගලන්ට ඕනේ සිංහල ෆොන්ට් එක මොකක්ද කියලා. දැන් ඔයාලා මේ සිංහල නැති ඉංග්‍රීසි ෆොන්ට් එකකට දාලා බලුවොත් එහෙම මේ 아무තු විදිහ අකුරු ටිකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා ඔයගොල්ලෝ කම්පියුටර් එකට සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා නම් ඒ ඕනේ ෆොන්ට් එකක් මේ Unicode එක ඔයාලට මේ විදිහට යූස් කරන්න පුළුවන්. එතකොට සමහර සිංහල අකුරු තියෙනවනේ බින්දුව යංශය වගේ ඒවා අන්න ඒවා ටයිප් කරන හැටි ඔයාලට නිකන් හිතා ගන්න බැරි නම් ඔයාලට පුළුවන් මේ key usage hints කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට මෙතන තියෙනවා එක එක key combinations. ඒ කියන්නේ ඔයාලට මොන අකුරද ටයිප් කරන්න ඕනේ කියලා මෙතනින් බලලා අන්න ඒකට හරියන key combination එක ටයිප් කරා නම් ඔයාලට ඕනේ අකුර මෙතනින් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් ඔයාලට සිංහල කියලා ටයිප් කරන්න ඕන නම් එතන දැන් සිංහල කියලා අපි ටයිප් කරොත් එහෙම අල් නායන්නක් ඇවිල්ලා තියෙනවා. මෙතනට අල් නායන්න නැතුව බිඳුව ගන්න ඕන නම් ඔයාලා මෙන්න මෙතන අල් නායන්නට ඉස්සරහින් ඔයාලා ටයිප් කරන්න ඕනේ මෙන්න මේ ස්ලෑෂ් එක ටයිප් කරාට පස්සේ බිඳුව මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට ඔයාලා අර වෙබ්සයිට් එකෙන් අරගෙන මෙතන කොපි කරගත්තත් මෙන්න මේ විදිහට කිසිම තේරුමක් නැති අකුරු ටයිප් වෙන්න පුළුවන්. එහෙම ටයිප් වෙලා නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් චෙක් කරලා බලන්න මෙන්න මෙතන කැරක්ටර් එකේ all caps වැටලාද කියලා. all caps වැටිලා නම් ඒක අයින් කරගන්න. එතකොට ඔයාලට ඔයාලගේ text එක හරියට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහටත් මේ වගේ Photoshop tips ඊට පස්සේ video editing tips වගේ දේවල් ගොඩක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මතක ඇතුව වීඩියෝ එක like එකක් දාලා channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක set වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.